කඩේ රසට බිත්තර ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙදරදිම හදමුද? හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. ඉතින් ඕන කරන දේවල් ටික ප්‍රමාණත් එක්ක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ එහෙම නැත්නම් ෆස්ට් කමෙන්ට් එකේ දාලා තියෙනවා. මුලින්ම පෑන් එකට ගී ටිකක් දාලා රත් වේගන එද්දී මම බිත්තර 4ක් එකතු කරනවා. මේ ප්‍රමාණය වට අඩු වැඩි කරගන්න පුළුවන්. මේ වෙලාවේ පෑන් එකේ ගින්දර අඩුවෙන් තියෙන්නේ. මම මේකට බී ලුණු එකතු කරනවා. ඒ වගේම තලාගත සුදු ලුණු ඉඟුරු එකතු කරනවා. කැරට් ටික එකතු කරපු ගමන්ම පෑන් එකේ ගින්දර වැඩි කරගන්න මේ වෙලාවේ කෑලි මිරිස්, ගම් මිරිස්, ලුණු කුඩු ඔක්කොම එකතු කරලා ඉක්මනට කලවම් කරගෙන බත් ටිකත් එකතු කරගන්නවා. ඊගාවට ඔයාලා කැමති නම් තක්කාලි සෝස්, සෝයා සෝස් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ හැමදේම හොඳට කලවම් කරලා ලිපෙන් බාන ලං වෙලා තමයි මම ලීක්ස් ටික එකතු කරගන්නේ. ලීක්ස් එනකොට ඔයාලට ලුණු කොළ උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කැරට් එකතු කරගෙන පස්සේ අපි ගින්දර වැඩි කරනවානේ. ඉතින් බත් එක අඩි අල්ලන්න දෙන්නේ නැතුව හොඳට ෆ්‍රයි කරගන්න ඕන වැඩි ගින්දර ඉක්මනට කලවම් කරන ගමන්. ඒ වගේම මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න බත් ගනිද්දී ෆ්‍රිජ් එකේ දාලා තියලා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට ලස්සනට ඇටවෙන් වෙච්ච ෆ්‍රයිඩ් රයිස් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. එහෙනම් ඔන්න මං කියපු විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න.